අපි අද මේ විග්‍රහයෙන් කතා කරන්න යන්නේ මේ දවස්වල අන්තර්ජාලය පුරාම ලැව් ගින්නක් වගේ පැතිරිලා ගිය හැමෝම කතා බහ කරන මාතෘකාවක් ගැන. ඒ තමයි තව අවුරුදු 3කින් රොබෝවරු ඇවිත් ශල්‍ය වෛද්‍යවරුන්ම සම්පූර්ණයෙන්ම ප්‍රතිස්ථාපනය කරයිද කියන එක. එහෙම වුණොත් වෛද්‍ය විද්‍යාලයට යන එක තීරුමක් නැති වැඩක් වෙයිද? අපි මේ ගැන ටික ගැඹුරටම හොයාලා බලමු. මෑතකදී ප්‍රසිද්ධ තාක්ෂණික ප්‍රකෝටිපතියෙක් හරිම ආందోලනාත්මක කතාවක් කිව්වා. ඒ කතාවේ හැටියට තවදුරටත් වෛද්‍ය විද්‍යාලයට යන එකේ කිසිම තේරුමක් නැහැ. ඇයි දන්නවද? හරියටම තව අවුරුදු 3ක් වගේ කෙටි කාලයක් ඇතුළත ලෝකෙ පුරාම ඉන්න ශල්‍ය වෛද්‍යවරුන්ගේ තැන රොබෝවරු ගණී කියලායි ඔහු කියන්නේ. අවුරුදු 3ක් කියන්නේ හරිම කෙටි කාලයක් නේ. මේක ඇත්තටම වෙන්න පුළුවන් දෙයක්ද නැත්නම් නිකම් විද්‍යා ප්‍රබන්ධයක්ද කියලා තේරුම් ගන්න එක අපිට ගොඩක් වැදගත්. මුලින්ම අපි බලමු මේ රොබෝ ශල්‍ය වෛද්‍යවරුන් වෙනුවෙන් තියෙන ප්‍රබලම තර්කය මොකක්ද කියලා. ඇත්තටම මිනිස් වෛද්‍යවරයෙක්ව පුහුණු කරන එක කියන්නේ ලේසි පාසු වැඩක් නෙවෙයි. හරියට දැවැන්ත බාධක දුවන තරඟයක් වගේ. මුලින්ම සාමාන්‍ය උපාධියට අවුරුදු 4ක්, ඊට පස්සේ වෛද්‍ය විද්‍යාලයේ තවත් අවුරුදු 4ක්. එතනිනුත් නොනවතී තවත් අවුරුදු 3ක ඉඳන් 7ක් දක්වා කාලයක් නේවාසික පුහුණුවට ගත වෙනවා. විශේෂඥයෙක් වෙන්න දශකයකටත් වඩා කට්ට කන්න ඕනේ. ඉතින් මේ වගේ දිගු ක්‍රියාවලියක් වෙනුවට ස්වයංක්‍රීය විසඳුමක් එන්න ලෝකයේ අවධානය යොමු වෙන එක පුදුමයක් නෙවෙයි. ඩොලර් මිලියන 1.5. මේ තමයි එක් වෛද්‍යවරයෙක්ව සම්පූර්ණයෙන්ම පුහුණු කරලා ගන්න වැය වෙන දල මුදල. සාමාන්‍ය රස්සාවල් ස්වයංක්‍රීය කරනවට වඩා සෞඛ්‍ය ශාස්ත්‍රයේ මේ විදිහට ස්වයංක්‍රීය කරන තාක්ෂණික සමාගම් මෙච්චර උනන්දු වෙන්නේ ඇයි කියන එකට ප්‍රධානම හේතුව මේ දැවන්ත වියදම තමයි. අපි දැන් මිනිස්සු සහ රොබෝවරු පොඩක් සංසන්දනය කරලා බලමු. රොබෝවරුන්ට මහන්සියක් දැනෙන්නේ නැහැ. උදේට බීපු කෝපි එක වැඩි වෙලා හරි මානසික ආතතිය නිසා හරි එයාලගේ අත්වැවුලන්නේ නැහැ. අනික තමයි එක රොබෝවෙක් අඩුත් සැත්කමක් ගැන ඉගෙන ගත්තොත් ඒ දැනුම ලෝකේ පුරාම ඉන්න අනිත් හැම රොබෝවෙක් එක්කම ක්ෂණිකව බෙදා ගන්න පුළුවන්. ඒ කියන්නේ දැවැන්ත හවුල් දැනුමක් එයාලට තියෙනවා. න්‍යායාත්මකව බැලුවොත් මේක 100%ක්ම පරිපූර්ණ තාක්ෂණයක් වගේ පේන්නේ. හැබැයි මේ අවුරුදු 3 කතාව ඇත්තක් වෙන්න නම් එයාලට ලොකු තාක්ෂණික බාධාවකට මුහුණ දෙන්න වෙනවා. ඒක හඳුන්වන්නේ 90 ඉඳන් 100 දක්වා ගැටලුව කියලා. අපි දකින ස්වයංක්‍රීයව ධාවනය වෙන කා මේකට කදිම උදාහරණයක්. 0 ඉඳන් 190 දක්වා ප්‍රගතියක් ලබන එක, ඒ කියන්නේ වාහනයක් පදවන මූලික දේවල් ඉගෙන ගන්න එක සාපේක්ෂව ලේසි. හැබැයි අවසාන 100ට දාර තියනෝනේ. ඒ කියන්නේ 90 ඉඳන් 100 දක්වා යන එක අන්න ඒක ඊට වඩා දහස් ගුණයකින් අමාරුයි. මොකද පාරේ යනකොට හදිස්සියෙම එන අනපේක්ෂිත දේවල් වලට මුහුණ දීලා ක්ෂණික තීරණ ගන්න වෙන එක ලේසි නැති නිසායි. සැබෑ ශල්‍යාගාරයක් කියන්නේත් අන්න ඒ වගේ අනාපේක්ෂිත දේවල් වලින් පිරුණු තැනක්. පෙනීම සීමා වෙන අවස්ථා, රෝගියාගේ ඇඟ ඇතුලේ තියෙන ව්‍යුහාත්මක වෙනස්කම්, කලින් කරපු සැත්කම් නිසා ඇතිවුණු තුවාල කැලැල්, ඒ වගේම හදිසි තත්වයකදී ක්ෂණිකව ක්‍රියාත්මක වෙන එක. මේ වගේ අභියෝග ඕන තරම් එනවා. මේක නිකම් හරියට කපනවා වගේ වැඩක් නෙවෙයි. නිවැරදි විනිශ්චයක් සහ දැඩි අවදානම් කළමනාකරණයක් අනිවාර්යයෙන්ම ඕන වෙන තැනක්. ඊළඟට අපි බලමු මේ රොබෝවරුන්ගේ හැඩය සහ නීතිමය පසුබිම ගැන. එතනත් ලොකු ප්‍රායෝගික ගැටලු ටිකක් තියෙනවා. පොඩ්ඩක් මේ ගැන හිතලා බලමු. ශල්‍ය කර්මයකට යොදා ගන්න රොබෝවෙක්ව හරියටම මිනිසෙක්ගේ හැඩයටම, ඒ කියන්නේ අත් දෙකක් සහ ඇස් දෙකක් විතරක් තියෙන විදිහට හදන්නේ ඇයි? ඇත්තරම ශල්‍ය කර්මයකට වඩාත් ගැලපෙන්නේ එකවර විවිධ පැතිවලින් වැඩ කරන්න පුළුවන් අත් 5ක් 6ක් වගේ තියෙන විශේෂිත මෙවලම් සවි කරපු යන්ත්‍රයක් නේද? ඉතින් මේ තාක්ෂණය මානව රූපී හැඩයකටම සීමා කරන එක ඒ හැටි ප්‍රායෝගික තර්කයක් නෙවෙයි කියලා අපිට පේනවා. මේ ඔක්කොමඩම වඩා තියෙන ලොකුම බාධාව තමයි වෛද්‍ය නියාමන රෙගුලාසි. මේවා ක්‍රියාත්මක වෙන්නේ රෝගීන්ගේ ආරක්ෂාව උපරිම කරලා අවදානම අවම කරන්නයි. ඒක අවුරුදු ගණනාවක් යන හරිම සංකීර්ණ ක්‍රියාවලියක්. සාමාන්‍යයෙන් පොඩි වෛද්‍ය උපකරණයක් අනුමත කරගන්නත් අවුරුදු ගණනක් යන එකේ රෝගීන්ට කෙලින්ම සැත්කම් කරන මානවරූපී රෝබෝවරු තව අවුරුදු 3කින් රෝහල් වලට ගේනවා කියන එක ප්‍රායෝගිකව නම් හිතා ගන්නවත් අමාරුයි. හැබැයි අපි මේකේ අනිත් පැත්තත් සාධාරණව බලන්න ඕනේ. තාක්ෂණික විශේෂඥයෝ මේ වගේ ඉක්මන් කාලරාමු කියන්නේ ඇයි? සාමාන්‍ය මිනිස්සු අපි හිතන්නේ දේවල් ටිකෙන් ටික රේඛීයව වර්ධනය වෙනවා කියලයි. හැබැයි කෘත්‍රිම බුද්ධිය එහෙම නෙවෙයි. ඒක වර්ධනය වෙන්නේ ඝාතීයව. ඒ කියන්නේ අතිශය වේගෙන්. මෘදුකාංග, පරිගණක චිප් සහ යාන්ත්‍රික හැකියාවන් කියන මේ ඔක්කොම එකවර වේගයෙන් වර්ධනය වෙනකොට ඒකේ ප්‍රගතිය අපේ මනසට හිතා ගන්නවත් බැරි තරම් වේගවත් වෙන්න පුළුවන් කියන එක තමයි ඒ අයගේ තර්කය.
ඉතින් මේ ඔක්කොම කාරණා එක්ක අපි එනවා අපේ අවසාන කොටසට. ඒ තමයි සම්පූර්ණයෙන්ම ආදේශ කරනවා වෙනුවට දැනට තියෙන දේවල් වැඩි දියුණු කිරීම. අද වෙද්දිත් ලෝකයේ ඇතුලේ කෘත්‍රිම බුද්ධිය පාවිච්චි වන හැටි අපි ටිකක් බලමු. හෘදය රෝග විනිශ්චය කරන ඇල්ගොරිතම්, ගුවන් යානවල ඔටෝ පයිලට් පද්ධති, ඒ වගේම ලේසික් අක්ෂි ශල්‍ය කර්ම කරන ලේසර් යන්ත්‍ර මේකට හොඳම උදාහරණ. මේ යන්ත්‍ර නිශ්චිත කාර්යයන් අතිශය නිර්වද්‍යව කරනවා තමයි. හැබැයි හැම දෙයක්ම ක්‍රියාත්මක වෙන්නේ ඉහළ පුහුණුවක් තියෙන මානව විශේෂඥයෙකුගේ පූර්ණ අධීක්ෂණය යටතේ. මේ ලේසික් ශල්‍ය කර්ම උදාහරණයෙන්ම ඒක හරිම ලස්සනට පැහැදිලි වෙනවා. ලේසර් රොබෝවෙක් කවදාවත් අක්ෂි වෛද්‍යවරයාව සම්පූර්ණයෙන්ම ප්‍රතිස්ථාපනය කරන්නේ නැහැ. වෙන්නේ මුළු ක්‍රියාවලියේ තියෙන එකම එක කුඩා නිශ්චිත කාර්යයක් වෙනුවෙන් විතරක් යන්ත්‍රයක උදව් ගන්න එකයි. රෝගියාව පරීක්ෂා කරන්න, තීරණ ගන්න සහ සම්පූර්ණ ක්‍රියාවලියනු කළමනාකරණය කරන්න අනිවාර්යයෙන්ම මානව වෛද්‍යවරයෙක් එතන ඉන්නම ඕනේ. මේකෙම අපිට හොඳටම පැහැදිලි වෙන දෙයක් තමයි කෘත්‍රිම බුද්ධිය කියන්නේ හරිම බලවත් මෙවලමක් මිසක් මිනිසාව සම්පූර්ණයෙන්ම අයින් කරලා දාන දෙයක් නෙවෙයි කියන එක. ඉතින් මේ හැමදේම එක්ක අවසානයේදී අපි හිතලා බලන්න ඕනේ ප්‍රබලම කාරණයක් තියෙනවා. අනාගතයේදී රෝගීන් මානව වෛද්‍යවරයෙක්ගෙන් ලැබෙන ඒ සංවේදීතාවය, කරුණාව සහ ක්ෂණික විනිශ්චය දිගටම බලාපොරොත්තු වෙයිද? එහෙමත් නැත්නම් කෘත්‍රිම බුද්ධිය සහ රොබෝ තාක්ෂණයෙන් ලැබෙන කිසිසේත්ම ප්‍රතික්ෂේප කරන්න බැරි ඉහළ නිර්වද්‍යතාවය නිසා වෛද්‍ය ක්ෂේත්‍රයේ තියෙන මේ මානව ස්පර්ශය කවදා හරි දවසක සම්පූර්ණයෙන්ම යල්පැන ගිය දෙයක් බවට පත් වෙයිද? මේ ගැන ඔබේ අදහස මොකක්ද වෙන්න පුළුවන්ද?